කොහොමද යාළුවනේ ඔයාලට අද අපි අරගෙන ආවේ මෙන්න මේ විදිහේ රැස්වලල්ලා. ඔයාගේ බුදු පිළිමයටත් හදාගන්න පුළුවන්. අපි මේක ලයිව් පෙන්නුවා. මේ රවුම එහෙම කපා ගන්න විදිය half board එකකින් තමයි මේ රවුම මම කපාගෙන තියෙන්නේ මේ විදියට. ඉතින් මෙන්න මේ විදියට ඔයාටත් පුළුවන් බල්බ් ටික සෙට් කරගන්න. මේකේ හරි මැද මාක් කරගන්න පුළුවන්. හරි මැද මාක් කරගෙන අපිට බල්බ්ස් වැටෙන්න ඕන ප්‍රමාණයට මේක කැපිලා යන විදියට අපේ මැද මාක් එක කැපිලා යන විදියට ඉරි ටික ගහ ගන්න ඕන පැන්සලක් භාවිතා කරලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේක සිදුරු කරගන්න පුළුවන් යකඩණයක් වගේ ගත්තනම්, මොකද මේ බෝඩ් එක ගොඩක් හයිය නැහැ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ බල්බ් ටික මෙන්න මෙහෙම දාගත්තට පස්සේ මේ සියලුම බල්බ් ඔයා ධන අග්‍ර ටික ඒ කියන්නේ එක පේලියක එක රවුමක ධන අග්‍ර ටික මේ බල්බ් එකේ ධන, මේකේ ධන, ඊළඟ එකේ ධන, අන්න එහෙම හැම එකකම ධන ටික ඔක්කොම එකට පාස්ස ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ අපි සිග්නල් කඩලා දෙන එක දෙන්නේ මෙන්න මේ රින ලයින් එකට. ඒ කියන්නේ ධන ටික ඔක්කොම ඒක පරිපතේම එකට කරගන්න පුළුවන් රින සම්බන්ධ පැත්තට තමයි අපේ සර්කිට් එක තියෙන විදියට ලයින් කඩලා දෙන සිග්නල් එක දෙන්නේ. ඉතින් මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාට දාන්නම්. එතකන් මම මේ රැස් වලල්ල ඔයාට කපා ගන්න බෝඩ් එකක් විදියට ගන්න තමයි මේ half board එක පුළුවන් අපිට අරගෙන මේකේ කළු ස්ටිකර් එක ගහලා හදාගන්න. එහෙම නැත්නම් මේක පේන්ට් කරලා හදාගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි අපිට පහසුවෙන්ම ගෙදරදී හදාගන්න පුළුවන් රැස් වලල්ලකට සකස ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකේම ඊළඟට පාස්සලා අපි සර්කිට් එක සම්බන්ධ කරන හැටි ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා. එහෙනම් ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. ගිහිල්ලෙන්නම් අපි නැවතත් මේ වීඩියෝ එකේ දෙවැනි කොටසත් එක්ක ඉතාමත් ඉක්මනින්ම. එතකන් ඔයාලා සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.